ඉතින් සෝදස කැලුනේ කොහමද? ඉතින් මට ඔයගලන්ට මේ තුන්වෙනි වීඩියෝ එකකින් පෙන්වන්න ඕන වුණා මම උදේ සහ ඒ කියන්නේ අද දවසේ මේ උදේ මම ඔයගලන්ට වීඩියෝ එකක් ගෙනාවා. ඒක තමයි moving averages දෙකක් පාවිච්චි කරලා අපි ඊට කලින් සතියේ පාවිච්චි කරපු hidden bullish divergence කියන මේ ෆෝර්මේෂන් එකයි එහෙම නැත්නම් ඒ ඉන්ඩිකේටර් එකයි එහෙම නැත්නම් ඒ ට්‍රේඩින් සිග්නල් එකයි මේ moving averages දෙකයි එහෙම නැත්නම් exponential 200 moving average එකයි exponential 50 day moving average එකයි පාවිච්චි කරලා කොහොමද entry එකක් ගන්න කියලා. ඉතින් මට ඕන මේ EUR USD එහෙම නැත්නම් forex වල 15 minute එකකින් මේ අපි උදේ ඒ කතා කරපු කතන්දරේම ගන්න පුළුවන්ද කියලා. හරි. ඉතින් මේ මම අදාරන් ඇවිල්ලා තියෙනවා දැන් මෙතන තියෙන්නේ 2025 අගෝස්තු 28 වෙනිදා කැන්ඩල්ස් හැදලා තිබ්බ විදිය. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන මෙන්න golden cross කියන අවස්ථාව ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් golden cross එක අවිල්ලා අපිට ඕනේ මොකක්ද? අපිට ඕනේ hidden bullish divergence එකක් එන්න. අපි බලමු hidden bullish divergence එකක් එයිද කියලා. හරිද? ඉතින් මෙතනදී මොකද වෙලා තියෙන්නේ බලමු. මෙතන පොඩි divergence එකක් ඇවිල්ලා තියෙනවා. අපිට ගන්න බැරි කමකුත් නැහැ යාළුවනේ. ඇත්තටම ඔව් මේ අපි බලමු පොඩ්ඩක්. හරි. මෙන්න මෙතනදී තමයි ඇත්තටම හොඳ මේ divergence එකක් ඇවිල්ලා තියෙන්නේ. ටිකක් strong divergence එකක් තියෙන වෙලාවක් අපි ගමු. හරි. මෙන්න මෙතන. ඒවල පේනවා ඇති අපේ දැන් මොකද්ද අපි කියන්නේ අපේ golden cross එක ඇවිල්ලා තියෙනවා මෙතන. හරි golden cross එක මම මෙතන ඊතලයක් දාලා ඔයගලන්ට පෙන්නන්නම්. එතකොට මේක බලන් යනකොට ඔයගලන්ට ලේසි වෙයි. කෝ අපේ cross එක හරි. මෙතන තියෙනවා ඔන්න golden cross එකක් ඇවිල්ලා. ඊට පස්සේ මෙන්න මෙතනදී අපිට දැන් hidden bullish divergence එකක් ඇවිල්ලා තියෙනවා. අපි මේක buy කරනවා. හරි long position එකකට යනවා මේ මේ green candle එක ආපු වෙලාවේ මම මගේ stop loss එක දෙන්නම් මෙන්න මෙතෙන්. හරි මෙන්න මේ හරියට දීලා බලන්නම්. එතකොට මෙතන තියෙන stop loss එක මම දීලා තියෙනවා pips 14ක්. එතකොට මගේ stop loss එක සමානද stop loss එක 14යි take profit එක 14 ඒවා දෙකක් අඩුම තරමේ කී 14 ඒවා දෙකක් 36ක් විතර වෙන්න ඕනේ. 14ද 28යි සමාන 28. අපි 30ක් විතර තියලා බලමු මේක මොකද වෙන්නේ කියලා. අපි දැන් අරගෙන බලමු. stop loss එක ළඟටම ආවා. ඔව් ඕන දැන් profit එනවා. ඔව් මෙන්න මේ වෙලාවේ අපේ profit එකක් ඇවිල්ලා තිනවා. ඉතින් උගලන්ට පේනවා ඇති මම තාට ඇඩ්වාන්ස් එකක් පෙන්නනවා මේ පැත්තේ තියෙනවා ලොකු මේ fair value gaps ටිකක්. අපි මේ fair value gaps ටික මේ ගැන අපි කතා කරමු ඊට පස්සේ. හරි ඒ කියන්නේ තව වීඩියෝස් වලින්. ඉතින් මෙන්න මේ වගේ මේ කඩා හැලෙනවා වගේ ආපු වෙලාවක මේ උඩට යනකොටත් මේ විදිහටම මූවමන්ට් එකක් තියෙනවා මේ උඩට. ඉතින් අපි බලමු දැන් මේක තව උඩට යන්න පුළුවන්. මේ වෙලාවේ විදිහට දැන් මෙතන දැන් ප්‍රයිස් එක තියෙන්නේ. අපිට පුළුවන් අපේ ප්‍රොෆිට් එක මෙතෙන් අරන් යන්න. ඒ කියන්නේ මේ උඩම තියෙන මේ කැන්ඩල් එක රතු පාට කැන්ඩල් මේ කඩන් වටෙන්ද පටන් ගත්ත තැනටම අරන් ගිහලා අපේ ප්‍රොෆිට් එක තියන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රොෆිට් එකක් ආපු වෙලාවට යාළුවනේ අපිට පුළුවන් break even කරනවා කියන්නේ stop loss එක අරන් ඇවිල්ලා අපි ගත්ත price එකටම මේ සමාන කරනවා. හරි. අපි මේ ගැන කතා කරමු. අපි මේ මම දැන් පෙන්නන්නේ මේ entry එකක් කරන් profit එකක් ගන්න කොහොමද අපේ hidden bullish divergence එකයි golden cross 250 කියන தත්ත්වේ පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි මේ විදිහට අරන් ගියොත් හරි මෙන්න මෙතනදී අර කිව්වා වගේ දැන් මේ profit එක ඇවිල්ලා ඉවරයි. හරි. පේනවා ඇති දැන් ඔයාලට මේක තවත් උඩට යනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේ ඔයාගේ stop loss එක මෙහෙම උඩට අරන් එන්න. හරි මේ හරියට උඩට අරන් එන්න. ඊට පස්සේ මේක අපි ඒ කියන්නේ ඔයා profit එක ගත්තේ නැත්නම් ওই විදිහට තව ඔහොම උඩට අරන් යන්න පුළුවන්. අපි මේකට කියනවා අපේ trail කරනවා කියලා. අපි profit එක trail කරනවා කියලා. හරි profit එක trail කරා නම් ඔන්න දැන් මේ වෙලාවේ මෙතෙන් ඇවිල්ලා වදිනවා. එතකොට එහෙම කරා නම් අපේ profit එක තියෙන්නේ කීයද? අපි ගත්තේ මේ පල්ලෙහාදින නේද? price range එක අපි ගත්තේ ඔව් මේ හරියනේ.
මේකනේ මෙතනදී අපි ගත්තේ මෙන්න මෙතනදී අපි ගත්තේ එතකොට දැන් ඒ ප්‍රොෆිට් එක ට්‍රේල් කරා නම් අපිට පිප් 30ක ලාභයක් තියෙනවා නැත්නම් ප්‍රොෆිට් එක අල්ලන් හිටියා නම් ඒ කියන්නේ මේ මූවිං ඇවරේජ් එකට එනකම් අපි මෙතන මේ මූවිං ඇවරේජ් එක නෙමෙයි ස්ටොප් මේ ෆෙයා වැලියු ගැප්ස් වලට අල්ලන් හිටියා නම් අපිට පිප්ස් 54ක ලාභයක් තියෙනවා. හරි. ඉතින් ඔහොම තමයි 15 මිනිට් එකේ මේ විදිහට අපි ට්‍රේඩ් කරලා අපි බලාගෙන යමු. තවත් ඉස්සරහට මෙහෙම සිග්නල් එකක් එයිද කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. මූවිං ඇවරේජස් තාම යනවා හොඳට මේක. හරි. දැන් සෙප්ටැම්බර් හරි මෙන්න දැන් මේක ක්‍රොස් වෙලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. අපි මේ බයි එකක් විතරක් බලමු. සෙල් එකකට අපි පස්සේ කතා කරමු. අපි බයි එකක් ගැන විතරක් මේ වීඩියෝ එකේදී කතා කරමු. දැන් මේක සෙල් වෙනවා. හරි මූවිං ඇවරේජස් මෙතන මේ ඩෙත් ක්‍රොස් එකක් ඇවිල්ලා තියෙනවා. අපිට ආපහු ගෝල්ඩන් ක්‍රොස් එකක් එන අවස්ථාවක එනකන් ඉන්න ඕනේ. හරි බලමු. දැන් තාම ගෝල්ඩන් ක්‍රොස් එක ඇවිල්ලා නැහැ. තාමත් නැහැ. මෙතනදී නෑ ඇවිල්ලා නෑ. අන්න අතන ලොකු වික්කයක් බලමු මොකද වෙන්නේ කියලා. නෑ තාම නෑ. නේද? ළඟට කරොත් එහෙම අපිට පේනවා ඇති තාම අපේ ගෝල්ඩන් ක්‍රොස් කියන අවස්ථාවට ඇවිල්ලා නෑ. මම 15 මිනිත් chart එකේ මේ බලන්නේ EUR USD කියන forex pair එක. හරි මෙන්න දැන් නැවත ඉහළට යන්න පටන් ගන්නවා. හරි ඔන්න ඇවිල්ලා තියෙනවා යාළුවනේ ගෝල්ඩන් ක්‍රොස් අවස්ථාවක් ආපහු සැරයක්. හරි පළවෙනි ගෝල්ඩන් ක්‍රොස් අවස්ථාව අපිට ප්‍රොෆිට් වුණා. අපි දැන් බලනවා ගෝල්ඩන් ක්‍රොස් එකක් ඇවිල්ලා තිනවා. දැන් අපිට ඕනේ මොකක්ද? අපිට ඕනේ hidden bullish divergence කියන තත්ත්වයක්. හරි මෙතනදී අපිට ඒක පහ වුණාද බලමු. හරි මෙතන මේ විදිහට ගත්තොත් යාළුවනේ මේක සමහරවිට මෙන්න මේ දෙකත් අතර කියලා අපි ගණන් ගත්තොත් හරි මෙන්න මේ විදිහට දැන් මෙතන තියෙනවා hidden bullish divergence තත්වයක්. ඔව් මෙතන මේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන මේ අගයන් දෙක ගත්තොත් එහෙම ලොකුවටම නෑ. නමුත් ඔව් මේක අපිට ගන්න බැරි නෑ. හරි මේක ගන්න බැරි කමක් නෑ. මේ දෙක සමානව තිබ්බත් අපිට ගන්න බැරි කමක් නෑ. එතකොට අපි හිතමු මේ කියන මේ දවසේ ගත්තයි කියලා. හරි එතකොට අපිට පුළුවන් මම දන්නේ නෑ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි මේ හරිය දීලා අපි මෙතනින් යටින්ම තියමු. එතකොට පිප් 15ක තමයි අපේ ඕන්න මෙතනින් තියන්න පුළුවන්. අපි පිළිම පිප් 12ක් ස්ටොප් ලොස් එක තිබ්බොත් අනිවාර්යෙන් පිප් 24ක ප්‍රොෆිට් එකක් වගේ ගන්න පුළුවන්. මෙතන උඩ තියෙනවද දන්නේ නැහැ. ඔව් මෙතන තියෙනවා යාළුවනේ අර කිව්වා වගේ ඔන්න මේ අර කඩා හැලිච්ච තත්ත්වයක් තියෙනවා මෙතෙන්ද. අපි ඒකින්ද මෙතෙන්නම දෙමු. මේ නැත්නම් මේ fair value gap එකක් මේ පල්ලෙහාට ඇවිල්ලා තිනවා. ඉතින් මේ වෙලාවේ අපිට buy කරන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා buy කරා නම්. හරි stop loss එකේ වැදුනද නැහැ නේ. stop loss එක වැදුන්නේ නැහැ. අපහු උඩට යනවා ලස්සනට. හරිද? මේ මෙච්චරට අරගෙන යමු. මේ ඔයාලට දැන් මේ වගේ පිප්ස් සාමාන්‍යයෙන් දැන් මෙතන කියලා තියෙනවා පිප් 20ක් විතර. පිප් 20ක් ඊට පස්සේ ඔයාලට බ්‍රේක් ඊවන් කරන්න පුළුවන්. ඒ කියන්නේ වගේ ස්ටොප් ලොස් එක උඩට අරන් ඇවිල්ලා මේ බයි ප්‍රයිස් එකටම අරන් යන්න පුළුවන්. අපි ඒක නොකර ඉමු බලන්න. හරි අන්න දැන් නැවත ලොකු එකක් ගහලා මම හිතන්නේ ප්‍රොෆිට් කඩාගෙන ගිහලා තියෙනවා. අල්ලන් හිටියා නම් ප්‍රොෆිට් 70 ගාණක්. හැබැයි අපිට උමනාව තිබ්බේ ප්‍රොෆිට් 24. මේ ප්‍රොෆිට් 24 ආපලට මම කිව්වා වගේ ඔයාලට පුළුවන් බ්‍රේක් ඊවන් කරලා හරි එහෙම නැත්නම් ඊට පස්සේ දැන් මේක උඩටම මේ ට්‍රේල් කරනවා කියලා අරගෙන යන්න. හරි. ඉතින් එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මෙතෙන් උඩට අරන් ගිහිල්ලා මෙන්න මේ විදිහට අරන් යන්න. ඉතින් ඒ අපි ට්‍රේල් කරන එක පස්සේ ඉගෙන ගමු. දැන් අපි බලන්නේ මේ වීඩියෝ එකේ අපි බයි මේ අපිට බයි කියන සිග්නල් එක එන වෙලාවට අපි මොකද කරන්න කියලා. ඉතින් මේ දෙසරයක් අපිට බයි කියන සිග්නල් එකක් ආවා. හරි ගෝල්ඩන් ක්‍රොස් අවස්ථා දෙකේදීම අපි හොඳට ප්‍රොෆිට් කරා නේද? පළවෙනි එකාවේ මේ හරියේදී ඒකෙන් අපි ප්‍රොෆිට් කරා. ඊට පස්සේ දෙවෙනි එකාව මෙතනදී අපි ඒකෙන් ප්‍රොෆිට් කරා. අපි බලාගෙන යන් දැන් කවදද තියෙන්නේ? සැප්තැම්බර් 25. හරි තාම මේක උඩට යනවා. ඉතින් ආයෙ පල්ලෙහාට යනවා. ඉතින් ප්‍රොෆිට් එකක් ගන්න එක තමයි අපේ පළවෙනිම
මේ අපේ ටාගට් එක හරි ප්‍රොෆිට් එක කොච්චරද කියන එක නෙවෙයි ප්‍රොෆිට් එකක් ගන්න එක. ඒක ලොස් වෙන්නේ නැතුව මාකට් එකකින් සල්ලි අරගෙන ගෙදර එන එක තමයි අපේ එකම පරමාර්ථය. ඉතින් අපි බලාගෙන යන්. හරිද? ඔයාලට පේනද යාළුවනේ දැන් මෙහෙම උඩට යන වෙලාවවලදී ඔයාලට බුලිෂ් ඩයිවර්ජන්ස් වලින් ඊළඟ මේ එන්ට්‍රීස් ගන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි? දැන් මෙන්න මෙතන තියෙන එන්ට්‍රි එක ඔයාලට ආපහු මේ ඒ කියන්නේ ගෝල්ඩන් ක්‍රොස් එක නැති වුණාට මේ උඩට අපේ අප් ට්‍රෙන්ඩ් එකේදී අප් ට්‍රෙන්ඩ් එකේ තියෙන සියලුම බුලිෂ් ඩයිවර්ජන්ස් හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් වලින් මෙන්න මේ වගේ ඔයාලට බයි කරන්න පුළුවන්. දැන් මේ 15 මිනිත් එකේ මෙතනදීත් අපිට බයි එකට යන්න තිබ්බ. හරි? මෙන්න මේ වගේ ලොන්ග් පොසිෂන් එකක් යනවා. හරි? අපේ ප්‍රොෆිට් අපේ ස්ටොප් ලොස් එක මෙතන දෙනවා. අපි එකට දෙකක් සාමාන්‍ය අනුපාතය ගන්නේ 12යි නම් 26ක් 24ක් විතර තියලා අපිට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. හරි? හරි ආපහු මේක ප්‍රොෆිට් වෙනවා. දැක්කද? එතකොට ගෝල්ඩන් ක්‍රොස් වෙන්න ඕනෙම නෑ. ඔයාලට හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එකකින් විතරක් අප් ට්‍රෙන්ඩ් එකේ මේ වගේ බයි කරන්න පුළුවන්. හරි? අපි බලමු මොකද වෙන්නේ කියලා USD වලට හොඳටම ප්‍රොෆිට් එකගෙන යනවා. මේ 15 මිනිත් එකේ මම ගන්නෙ. හරි ඔන්න දැන් එනවා ඩෙත් ක්‍රොස් එකක්. අපි දැන් බයිස් බයි වලට යන්නේ නැහැ. අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. තාම අපිට නෑ. හරි USD අපිට දැන් ඉතින් දැන් මේ කියපු ට්‍රේඩ්ස් දෙක ආවේ යාළුවනේ එකයි මෙතන නේද පළවෙනි එකක් ආවේ. එතකොට මේක ඇවිල්ලා තියෙන අගෝස්තු 25 අනිත් එක ඇවිල්ලා තියෙනවා සැප්තැම්බර් 25. හරි එතකොට මාසෙකට එක ට්‍රේඩ් එකක් වගේ තමයි වැදිලා තියෙන්නේ 15 මිනිත් එකේ ගෝල්ඩන් ක්‍රොස් එක විතරයි ගෝල්ඩන් ක්‍රොස් එක සහ මේ හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එක එකට ගත්තොත් හැබැයි ගෝල්ඩන් ක්‍රොස් එකට පස්සේ හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් වලින් විතරක් ට්‍රේඩ් කරා නම් ඔයාලට තව එන්ට්‍රීස් ගන්න පුළුවන්. අපි බලමු දැන් මෙතන ඔන්න ඇවිල්ලා තියෙනවා මොකද්ද නැවතත් ගෝල්ඩන් ක්‍රොස් එකක් ඇවිල්ලා තියෙනවා. හරි අපි දැන් ඕනේ මොකද්ද හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. මේක හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්ද? හරි මෙතනදී මෙන්න මේ වගේ මේක හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එක විතර අපිට ගන්න බැරි කමක් නැහැ. හරි මේකත් ගන්න පුළුවන්. අපි බලමු මෙතන ලොන්ග් පොසිෂන් එකකට ගිහිල්ලා මම මෙතන මේ වික් එකට දෙන්නම් 21ක් විතර 21ක් දුන්නොත් පිප්ස් 40ක් විතර අපිට ප්‍රොෆිට් එක බලා ගන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ඒක මේ වෙලාවේ පල්ලෙහාට යනවා. හරි මෙතනදී අපේ ස්ටොප් ලොස් එක වැදුනද? ඔව් මෙතනදී අපේ ස්ටොප් ලොස් එක වදිනවා යාළුවනේ. ප්‍රශ්නයක් නැහැ. පිප් 20ක මේ ස්ටොප් ලොස් එකක් වැදිලා තියෙනවා. අපි එතනින් අයින් වෙනවා ඒ ට්‍රේඩ් එකෙන්. හැබැයි ඔයාලට පේනද තාම යාළුවනේ මේ හිඩන් බුලිෂ් ඩයිවර්ජ් මේ ගෝල්ඩන් ක්‍රොස් එක තාම වැලිඩ්. ඉතින් අපිට දැන් මෙතන මේ රේන්ජ් එකක් යනවා වගේ එකක් වෙන්නේ. ඒකින්ද අපිට පොඩ පරිස්සම් වෙනවා මේ රේන්ජ් එක මොකද වෙන්නේ. මේක කඩන් ගියපු වෙලාවක තමයි අපිට නැවත ගන්න වෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි ඔන්න දැන් ඔයගොල්ලන් පේන ඇති මේ රේන්ජ් එක බ්‍රේක් කරලා මෙහා USD උඩට යන්න පටන් අරන් තියෙන්නේ. අපිට හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් ආවොත් නැවත මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. හරි හරි මෙන්න මෙතනදී අපි නැවත බලමු මොකද වෙන්නේ කියලා. ඔව් මෙතනදී මේ දෙක සමානව ගිහිල්ලා තියෙනවා. මේකේ පල්ලයට ගිහිල්ලා තියෙනවා. අපි මේක මේ බාරක මෙහෙට ගත්තොත් හරිද? මේක තව එකක් යනකම් ඉමු අපි. ඔව් දැන් මෙතනදී අපිට නැවත බයි එකට යන්න පුළුවන්. බලමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා ලොන්ග් පොසිෂන් එක. හරි මම මෙතන යටින් දෙන්නම් අපි 13ක විතර එකක්. ඒතර අපිට පිප් 26ක විතර ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ප්‍රොෆිට් එක වදිනවා. හරි. ඉතින් ඔන්න නැවතත් අපිට ප්‍රොෆිට් ඇදිච්ච වෙලාවක් තිබ්බා. අපි ගත්තේ 2025 සැප්තැම්බර් 16
ප්‍රොෆිට් එක වදිනවා එදාම දවල් 1:00ට මේක අරන් තියන්නේ පාන්දර කියන්නේ US session එකේදී. එතකොට මෙතන නැවත ප්‍රොෆිට් එකක් වැදිලා තියෙනවා. හරි. ඉතින් ඔන්න දැන් මම ඔයගොල්ලන්ට හිතා ගන්න ඕන මේක තාම උඩ යනවා. හරි. ඉතින් මෙන්න මෙහෙම තමයි යාළුවනේ 15 මිනිත් එකේදී උනත් ඔයාට ලොකු දේවල් මේ ට්‍රේඩ් කරනකොට මේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ලොකුවට මේ ඇනලයිස් කරන්න ඕනේ. මේ වගේ පුංචි ක්‍රමයකින් පවා ඔයාට හරියට ඇනලයිස් කරනවා නම් ඔයාට හරිම ස්ට්‍රැටජි එකක් තියෙනවා නම් මේකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. හරි. ඉතින් මෙතන තව උඩට යනවා. ඔයගලන්ට පේනවා ඇති. හරි. මේ වගේ මේ හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් තත්ත්වවලදී ඔයගලන්ට ඔයගලන්ට පේනද මේ මෙතන හරි මේ හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් ඇවිල්ලා තිනවා. අරද මෙතනත් එන්ට්‍රි එකක් තිබිලා තියෙනවා. මෙතනත් එන්ට්‍රි එකක් තිබිලා තියෙනවා. හරි. ඉතින් අපි හරියට ස්ටොප් ලොස් එක බලලා දාගත්තොත් දැන් ලොන් පොසිෂන් එකකට මෙතන ගිහිල්ලා අපි මේ පල්ලෙහා මෙන්න මේ හරියේ අපේ ස්ටොප් ලොස් එක දාගත්තා නම් අපිට නැවත මේක මේ උඩට යනකම් බලන්න පුළුවන්. ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ පැත්තේ තියෙන මේ බලන්න ඕනේ chart එකේ තව fair value gaps තියෙනවද කියලා මේ වම් පැත්තට වෙන්න. හරි. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට වෙන්න තියෙනවද කියලා. එහෙම බලලා තමයි ට්‍රේඩ් කරන්න. නමුත් ඒව බලන්නේ නැතුව ට්‍රේඩ් කරා නම් ඔයාලට මෙන්න මේ විදිහට මේ hidden bullish divergence වලින් එන්ට්‍රි ගන්න පුළුවන් නම් මේ අප් ට්‍රෙන්ඩ් එක වෙලාවේදී ඔයාලට හොඳටම ප්‍රොෆිට් ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. හරි යාළුවනේ එහෙමනම් මේ රෙකෝඩින් එක නවත්තන්න වෙලාව හරි. ඉතින් අපි මේ විදිහට තමයි forex වල වුණත් hidden bullish divergence plus gold cross එකෙන් 250 එකෙන් 15 minute එකේ ඔයාලට trades අරගෙන මේ profit කරන්න පුළුවන්. ඉතින් අපි live trades වලින් ඉස්සරහටත් හමු වෙමු. එහෙනම් මම හිතනවා මේ අභ්‍යාසය ඕගොල්ලොත් කරලා බලන්න replay එක දාගෙන 15 minutes වල ඔයා කැමති forex මේ pair එකක් අරගෙන කොච්චර දුරට ඔයාගේ trades සාර්ථක වෙනවද කියලා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.